රදිස්ගේ ලීනිගේ ඒ විවාහය කතාවේ කවුරුත් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්. ඒ කියන්නේ දෙවෙනිම කතාවට ආදරය කරන හැමෝම ලීනිගේ රදිස්ගේ විවාහය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඉතින් මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන මොහොත ළඟා වෙලා. නමුත් ඉතින් ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණු විදිහට මේ විවාහය සිද්ධ වේවිද? මොකද තවමත් මේ විවාහයට යම් බාධාවක් තියෙන එක කතාවේ ප්‍රේක්ෂකයෝ හැමෝම වගේ දන්න කාරණයක්. ඒ කියන්නේ විවාහයේ අන්තිම මොහොතේ හෝ බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තු නොවූ දේ නිසා අපි කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා ඉතින් අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. මොකද අද අපි වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා ඒ සුබ මොහොතින් මේ සිද්ධ වෙන විවාහය මොන වගේ එකක් වේවිද? ඒ කියන්නේ තවමත් මේ විවාහයට බාධාවක් වෙන රදිස්ගේ අම්මා හෝ සනත් සර් හෝ විවාහය අන්තිම මොහොතේ හරි නොසිතූ දෙයක් සිද්ධ කරාවිද? ඒම වුණොත් ඉතින් රදිස්ගේ ලීනිගේ විවාහයේ තේරුම කුමක් වේවිද? ලීනිගේ අම්මා බලාපොරොත්තු වුණා වගේ දෙයක් සිද්ධ වෙලා දෙපැත්තම නෑදෑයන්ගේ හිත් අමනාපකම් ඇති වේවිද? මේ හැම දෙයක් ගැනම අද අපි වීඩියෝවෙන් ඕගොල්ලන්ට පැහැදිලි කිරීමක් ගේනවා. අපගේ නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එවිට අපි වීඩියෝවත් දාපු සැනින්ම ඔබට පහසුවෙන්ම නැරඹීමට හැකියාව ලැබේවි. කොහොම වෙතත් රදිස්ගේ අම්මගේ අදහස රදිස්ගේ අම්මා බලාපොරොත්තු වෙන විදිහට විවාහයෙන් පස්සේ හෝ රදිස්ව රට එක්කන් යන්න. හැබැයි ඉතින් අම්මට තේරුණා ඒ ලීනි කතා කරපු විදිහට කොහොමදවත්ම ලීනිගේ කැමැත්තක් නැහැ ඒ දෙයට කියලා. හැබැයි ඉතින් එහෙමයි කියලා රදිස්ගේ අම්මා තවමත් බලාපොරොත්තු අතහැරලා නැහැ. ඒ කියන්නේ විවාහයෙන් පස්සේ හෝ රදිස්ගේ අම්මා බලාපොරොත්තු වෙනවා රදිස් පිටරට නිවසට ඒවි කියලා. කොහොම වුණත් රදිස්ගේ අම්මගෙනුත් කැමැත්තෙන් මේ සිද්ධ වෙන විවාහයට අපි හිතනවා අම්මා ඊළඟට බාධාවක් නොවේවි කියලා. හැබැයි ඉතින් වෙඩින් එක දවසේදී සනත් සර් නම් සුපිරිම පිස්සුවක් නටනවා. ඒ කියන්නේ සනත් සර් උත්සාහ කරනවා ඒ මොහොත වෙනකම්ම ලීනිගේ අවධානය ලබා ගන්න. ඒ කියන්නේ සනත් සර් එදාටත් කාටත් බාධාවක් වෙනවා. කොහොම වෙතත් මේ විවාහයෙන් පස්සෙත් සනත් සර්ගේ බාධාව දිගින් දිගටම රදිස්ටත් ලීනිටත් දෙන්නටම තියෙනවා.